හෙලෝ ගයිස්, කොහොමද ඉතින් ඔයාලට? මං හිතනවා ඔයාලා හැමෝම හරිම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. ඉතින් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් වැකේෂන් එක ඉවරයි. අද මැයි 10 වෙනිදා. මැයි 11 වෙනිදා ඉඳන් අපිට ඇකඩමික් පටන් ගන්න නිසා අද උදේම ලෑස්ති වෙලා අපි මේ හදාන්නේ අපේ අලුත් හොස්ටල් එකට යන්න. මෙන්න ඉතින් මෙයාත් උදේ පාන්දරම නැගිටලා මාව දාන්න යන්නවා. හෙට ඉඳන් අපිට ඇකඩමික් පටන් ගන්නවා. හැබැයි ඊට කලින් අපි ගිය පාර හොස්ටල් එකට බඩු ටික දාලා ආවට අපි රූම් එක අස් කරගත්තේවත් මොකුත් කරේ නැහැ. අද ගිහිල්ලා වැඩ ගොඩක් තියෙනවා. රූම් එක ක්ලීන් කරගෙන අපිට සෙටල් වෙන්න ඕනේ. ඉතින් මගේ යාළුවව ගන්න මෙතනින් හිටියා. ඉතින් අනේ හැමදාම වගේ අන්න අදත් පරක් වෙලා දුවගෙන එන්නේ. ඊට පස්සේ ඉතින් අපි ටවුන් එකට ගිහිල්ලා මාකුඹුර බස් එකක ආවා. අපිට අපේ ගෙදර ඉඳන් ඒ කියන්නේ තංගල් ඉඳන් මාකුඹුරට එන්න පැය දෙකක් වගේ යන්නේ. එතකොට අපේ බස් එක පිටත් වුණේ 8:00ට. අපි 10:00 වෙද්දී මාකුඹුර ස්ටේෂන් එකට ආවා. දැන් මේ පටන් ගන්න මගේ කැම්පස් ජීවිතේ 3 වෙනි අවුරුද්ද. ඒ කියන්නේ මම දැන් 3rd year. එතකොට මේ අවුරුදු 3 ඇතුලේ අපි හොස්ටල් 3ක හිටියේ. ඒ වගේම ඒ හොස්ටල් 3ේදී යාළුවෝ මාරු වුණා, යාළුවෝ වෙනස් වුණා. ඒ කියන්නේ යාළුවෝ එක එක හොස්ටල් වලට එක එක පැති වලට වැටුණා. හැබැයි මේ අවුරුදු 3 ඇතුළෙම අපි දෙන්න මේ හොස්ටල් එකේදී එකටම ඉන්නවා. ඒක තමයි ඉතින් විශේෂම කාරණාව. හරිම ලස්සන view එකක් තියෙන ඉතින් highway එකේ එද්දී මං ඒ නිසා හරිම ආසයි උදේට highway එකේ එන්නත් ඒ වගේම ජනේලේ අයින ෂීට් එකක එන්නත්. කලින් කිව්වා වගේම 10:00 වෙද්දී හරියටම අපි මාකුඹුරට ආවා. ඊට පස්සේ තියෙන්නේ අපිට මාකුඹුර ස්ටේෂන් එකටම පිටකොටුව බස් නවත්තන තැනට 138 බස් එනවා. ඊට පස්සේ එතන ඉඳන් යන්න තමයි තියෙන්නේ. අද නම් මම ලොකු බෑග් එකක් ගෙනාවා. මොකද වැකේෂන් එකට ගෙනියපු හැමදේම අවුරුද්දට ගතපු දේවලුත් එක්ක දැන් අද බෑග් එක බරයි. හතරවෙනි අවුරුද්ද මේ ඉයර්ස් දෙකම ඉන්නේ හැවුලොක් හොස්ටල් එකේ. ඒ කියන්නේ අපි ආයෙත් හොස්ටල් මාරු වෙන්න ඕනේ නැහැ. ඊළඟ අවුරුද්දත් අපිට මේකෙම ඉන්න පුළුවන්. මේ තියෙන්නේ හැවුලොක් හොස්ටල් එක. මේ හොස්ටල් එක තියෙන්නේ අපේ කැම්පස් එක ළඟමයි. කැම්පස් එකට පයින් යන්න පුළුවන් අපිට හොස්ටල් එකේ ඉඳන්. මේ තියෙන ඉතින් අපේ කැන්ටීන් එක. ඇත්තටම අපිට ආව මුල්ම දවසේ තෙලවල කාලිංග හොස්ටල් තරම් මේ හොස්ටල් එක අපිට කම්ෆර්ටබල් උනේ නැහැ. ඉතින් දැන් නම් ඇවිල්ලා දවස් දෙකක් වගේ. ඉතින් දැන් නම් ඉතින් අපිට පොඩ්ඩක් හොරුයි. ඒ කියන්නේ තෙලවල සහ කාලිංග හොස්ටල් වල අපිට ඇත්තටම ගොඩක් පහසුකම් තිබුණා. හැබැයි මේ හොස්ටල් එක අවුරුදු 40ක් විතර පරණ හොස්ටල් එකක්. ඒ නිසා මේ හොස්ටල් එක තාම රිපෙයාර් කරනවා තැනින් තැන. ඉතින් කොහොම හරි ඔහම තමයි ඉතින් හොස්ටල් කතන්දරේ. ඊට පස්සේ ඔන්න මේ තියෙන්නේ අපේ අක්කා මට උදේට හදලා දීපු රසම රස බත් එක. ඉතින් එයා උදේම නැගිටලා මම හොස්ටල් එන දවසේ බත් එකක් හදලා දුන්නා. යාළුවත් කෑම එකක් ගෙනල්ලා තිබ්බා. ඊට පස්සේ ඉතින් අපි දෙන්නම මේක එකට දාගෙන කන්න තමයි හදන්නේ. මට මෙහෙම කද්දී මට එලවල කාලේ මතක් වෙනවා. මොකද අපේ යාළුවෝ 5 දෙනෙක් විතර හිටියයි. අපි 5 දෙනාගේම කෑම මෙහෙම එකට දාලා තමයි අපි ඉන්ටර්වල් එකට කන්නේ. ඉතින් මට මේ කෑම එක කන අද දවසේ මට ඒ මතක අලුත් වුණා. මට ආයෙත් මතක් වුණා නිකන් ඉස්කෝලේ කාලෙට ගියා වගේ. තාමත් ඉස්කෝලේ යන ළමයි මේ වීඩියෝ එක බලනවා නම් ඔයාලටත් මතක් වෙයි ඔයාලගේ යාළුවෝ. එහෙනම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න ඕනි හොඳද? කාලේ ඉවර වෙලා තමයි අපි රූම් එක අස් කරන වැඩ පැත්තට ගියේ. මොකද හැමදේටම කලින් කාලේ ඉන්න එපයි. දැන් කොහොම හරි අපි 10:00ට මාකුඹරට ආවා. 11:00 විතර වෙද්දී අපි හොස්ටල් එක ගාවට ඇවිල්ලා 12 වෙද්දී කෑම කාලා සේරම කරලා අපි අස් කරන්න පටන් ගත්තා. මේ හොස්ටල් එකේ තියෙන විශේෂම දේ තමයි අනේ මිරර්ස් තියෙනවා හැම තැනම. ඒක ලොකු දෙයක්. එහෙනම් ඉතින් දැන් කාමරය අස් කරලා පිළිවෙලක් වෙන්න තමයි තියෙන්නේ. එහෙනම් යන්කෝ. මේ තියෙන්නේ ඔන්න අපි ඉන්න ෆස්ට් ෆ්ලෝර් එක.
ඔය තියෙන ඉතින් අපේ කාමරේ නම් ටිකක් පොඩි. ඒ වුණාට ඉතින් අවුලක්ම නැහැ. මේ තියෙන්නේ අපි රෙදි වනන තැන. අපිට කලින් රූම්ස් වල වගේ මේ බැල්කනි එකක් නැහැ. අපි මෙතනට ඇවිල්ලා එළිය තමයි රෙදි වනන්න ඕනේ. ඒකෙත් එක රූල්ස් තියෙනවා. ඉතින් රෙදි හොදන්න ඕනි තැනක, රෙදි වනන්න ඕනි තැනක ඔහොම තමයි ඉතින්. මොකද මේ හොස්ටල් එකේ 500ක් විතර ළමයි ඉන්නවා. එක ෆැකල්ටි වල අක්කලා නංගිලා ඔය විදිහට තමයි හැමෝම කවලම ඉන්නේ. එතකොට පාඩම් කරන්න මෙන්න මෙහෙම එළියේ මේස තියලා තියෙනවා. ඔය ටික තමයි. එහෙනම් අපි අමාස් කරන්න. අපේ කාමරේ අපි දෙන්නට අමතරව තව දෙන්නෙක් ඉන්නවා. ඒ කියන්නේ මේ කාමරේ 4 දෙනයි ඉන්නේ. අනිත් දෙන්න අක්කලා දෙන්නෙක්. ඒ වගේම අපේ ෆැකල්ටි නෙවෙයි වෙන ෆැකල්ටි වල අක්කලා දෙන්නෙක්. අපිව මේ හොස්ටල් එකේ රූම්ස් වලට බෙදුවේ කලින් අවුරුද්දේ ජෙනරල් ඩිග්‍රී කරන අක්කලා අයින් වුණාට පස්සේ ඒ තියෙන පුරප්පාඩු තියෙන තැන් වලට තමයි අපිව දැම්මේ. ඉතින් සමහර එකට ඉන්න ඉඳන් ආපු යාළුවෝ අයින් වුණා. එහෙම දේවල් සිද්ධ වුණා. ඔන්න කොහොම හරි හවස 5 විතර වෙද්දී 12 ඉඳන් අපි අස් කරා. ඉතින් ලොකු මහන්සියක් අද දවසේ. මොකද සේරම බඩු පිළිවෙලට තියලා මුළු කාමරේම අස් කරලා, මොකද මාසයක් මේ කාමරේත් වහලානේ තිබුණේ. එහෙම පිළිවෙල කරගන්න අපිට ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වුණා. ඒ කොහොම වුණත් අපි ඉතින් අවසානයේදී අස් කරලා ඉවර කරගත්තා. මෙන්න මේක තමයි අපේ කාමරේ. අපි මේ යන්නේ අපේ රෙදි ටික සෝදන්න. වොෂ්රූම් ඇතුලේ රෙදි සෝදන්න බෑ. මෙන්න මෙහෙම වෙනමම තැනක් තියෙනවා රෙදි හොදන්න. මෙතන රෙදි හොදලා මේ ඉස්සරහ තියෙන වැලට දාලා තමයි යන්න ඕනේ. කොහොම තමයි ඉතින් මේ හොස්ටල් එකේ නම් තියෙන්නේ. ඊට පස්සේ රෙදි ටිකත් හොදලා ඉවර වෙලා අපි ගියා රෑ කෑම කන්න කැන්ටීන් එකට. අපිට යාළුවෙක්ගෙන් කෑම එකක් හම්බුණා. ඉතින් මෙන්න අපේ පරණ යාළුවෝ ටිකක් ඉන්නවා කලින් හොස්ටල් එකේ ඉඳපු. එහෙනම් ඉතින් අදට vlog එක ඉවරයි. තවත් ඉස්සරහට ලස්සන vlogs අරන් එන බලාපොරොත්තු වෙන අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. වීඩියෝ එක ගැන අදහසක් කමෙන්ට් එකක් දාන්න. මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.